මේ මොකද්ද බං අරුට හම්බුණා කිව්වේ? මාත් හරියටම දන්නේ නැහැ බව්. මට මොකුත් කිව්වේ නැහැ බං. මට කිව්වේ නැහැ මොකද්ද හම්බුනේ කියලා. ඉඳාංග මං උට කතා කරලා බලන්න එහෙනම්. චූටියෝ ඔබ ගෙදර ඉන්නවද? මේ පුතාලානේ. නැන්දා චූටියා නැද්ද ගෙදර? චූටියා පුතේ වත්තට ගියානේ. පොඩ්ඩක් බලන්න වත්තේ ඇති. වත්තේ මොනවද නැන්ද චූටියා කරන්නේ? මං එයාට කිව්වා වතුර දාන්න කියලා මිරිස් පැල වලට. වතුර දාන්න තමයි යන්නේ නැත්තේ පුතේ. හරි නැන්ද අපි වත්තට යන්නම්කෝ බලන්න. පායනත් පරෙද්ද පුදුම අවුවන්නේ තියෙන්නේ. ආර ඉන්නේ බා. චූටියෝ මොකෝ වෙන්නේ? වැඩ වගේ. අම්මට උඹලා දෙන්න ආවද බං? මොකද බං මොකද නිකන් රෙවිලා වගේ ඉන්නේ? මොකක් උනේ? මොකක් සීන්නේ? නෑ බං. අද අවුව බලහන්කෝ බං. පුදුම රස්නයක් නේ තියෙන්නේ. ඇලකවත් දැහැලා ඉන්න දේනා නම් මරු ඈ. පායලා තියෙන්නේ බං මෙහෙනම් ඉඳලා. ඒක නෙමේ. ඔබ මොකද්ද බාර ඉස්කෝලේ ඉඳලා අපිට පෙන්වන්න තියෙනවා කිව්වේ? මොකක්ද යක් හම්බුණා කිව්වා නේද? මේ වරෙන්කො පෙන්වන්න එක. මේ උඹ කියපින්න මට මතක් වුණේ දැන් ඒක. අතන ගහගාව තියලා තියෙන්නේ. යමන්කො එතනට. මොන ගහගාවද බං? යකෝ අර තියෙන්නේ බං බලපන්කෝ. අර තාප්පයක් බැදලා තියෙන වටේට. මේ ශනිවාරේ. කොහෙද බං උවර දුවන්නේ? උට පිස්සුද බං? නෑ බං. උවර අරක තියෙන තැනට යන්නේ. අපි දෙන්නට එන්නකෝනේ. යම ශනිගම. මේ පොත ගැන බං මම කියන්නේ. මේක බං අපේ අම්මා දුන්නේ මට. අම්මා වත්තේ අඹ පැලයක් දොර දීටවන්න වලක් කාලා ආරෙද්දි හම්බෙලා තියෙන්නේ බං. මේකේ තියෙන මෙලෝදියක් තේරෙන්නේ නෑ බං. අයියෝ මේ පොතක් පෙන්නන්නද බං අපිට මෙච්චර දුර එන්න කිව්වේ? දෙකින් විතරක්. මේක නම් එන පරණ පොතක් වගේ බං. මේ මොනවා තියෙනවද දන්නේ නැහැ ලියලා නේ බං. දියන් චුට්ටක්. මේ උඹට තේරෙනවද බෝ කියලා ලියලා තියෙනේවා? මට නම් පිස්සු වගේ බං. බලපං ගොනියම් වැල් කෑලි වගේ ඉරි කෑලි වගේ මොනවද බං ඔය අකුරු? මේකේ බං මේ නිකන් අර අමුතු භාෂාවක් තියෙන්නේ. අර গুপ্ত භාෂාවක් කිය හැම කියන්නේ බං. මේක නිකන් බං මේ අමුතුයි බං අකුරු. මොන গুপ্তර් මොන රෙද්දවලද මන් දන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන මං යනවා යන්න බං ගෙදර. පොතක් පෙන්නන්නද බං මෙච්චර එන්නේ කිව්වේ? මං හිතේ කන්න මොන හරි තියනවා කියලා. කන්න නෙමෙයි බං මේකේ තියෙන්නේ මොනවද කියලා අපිට දැනගන්න ආස නැද්ද බං? අපෝ වඩ බං අපේ සීයා ඔය පොත් ඕවනම් තැවරෙන්නේ නැහැ බං අපේ සීයාට. අපේ සීයා ඔවා කියවනවා බං හොඳට. මං දැකලා තියෙනවා. ඔය අකුරු තියෙනවා බං අපේ සීයාගේ පරණ පොත් ජාව. සීයාගේ කිරි කිත්තා මී මුත්තා උන් දීපු පොත් තියෙනවා බං. එන පරණ පොත් වගේ. සීයාට දීලා බලමුද ඔක? අඩෝ සිරාවට උඹලයි සීයා එන වැඩෙද්ද බං පොත් කියවනවාද? මුංගේ සීයාට දීලා බලමුද බං මේක? මොනාරි කියයිනේ බං මේකේ තියෙන මොනවද කියලා පොඩ්ඩක් හරි දන්නා ඇතිනේ. බට්ටෝ එහෙනම් මේක සීයාට දීලා අහමුද බං මොකද්ද තියෙන්නේ කියලා මේක ලියලා? බහපංගෝ. ඒක නෙමෙයි බං. සීයාට අමාරුයිනේ බං. වාත අමාරු තියෙනවා සීයාට. මල පයින්නවා මේ බණීත් දන්නේ කමන්නේ වරෙන්කෝ අර යමන්කෝ. මං ගන්නම් දියන්කෝ. මේ බොයි සීයා කියන්නේ කිරිබණ්ඩ සීයාද බං? ඔව් බං ඒ සීයා තමයි. පායනවා බං උඹලත් එක්කන වරෙන් එන යමන්කෝ. මොකද්ද බං අර උඹලගේ සීයටයි තව සීයන්ට වෙලා තියෙන්නේ? මොනවද බං අර කියවන්නේ? ඒකනේ බං මාත් බැලුවේ. බලහන්කෝ බං. නෑ බං අර සෝමපාල සීයා ඉන්නේ බං. ඒ සෝමපාල සීයයි අපේ සීයයි බං මේ ඔය රජවරු ගැන එහෙම කතා කරනවා හාද. අපේ සීයා කැමති මේ කාටද රාවණ රජුරෝ ඉන්නේ බං. එයාට තමයි කැමති අපේ සීයා. සෝමපාල සීයා කැමති බං කාශ්‍යප රජුරවන්ට. ඒ දෙන්න කරගත්ත දේවල් ඒ දෙන්න එක එක සින්දු හද එක කියා ගන්නව බං වර ඔය දද කාලේ යන්නේ බං ඩිස්කි කියා. ඒ වගේ ලයින් එකක් තමයි පොඩ්ඩක් බලහන්කෝ. පිස්සු ඇදෙනවා ඈ. අඩෝ සිරාවට බලමු පොඩ්ඩක් බලහිමි චුට්ටක්. ඒකනේ බං. බලහන්කෝ බං බට්ටලගේ සීයා සෙල්ලන්නේ නෑනේ. බලලාම දන්නේ නෑ බං අපේ සීයා ගැන. පොඩ්ඩක් බලන් ඉඳන් උඹලට තේරෙයි. අපේ සුදු මහත්තයාගේ යාළුවෝ දෙන්නයි. මොකෝ කොල්ලෝ එකපාරක් මේ පැත්තේ ආවේ? මොකක් හරි හදිස්සියක්ද උඹලට? නෑ සීයා හදිස්සියක් නෑ මේ. අපිට පොතක් හම්බුණා. ඒ පොතේ තියෙන අකුරු අපිට තේරෙන්නේ නෑ. අමුතු අකුරු වගේක් තියෙන්නේ නෑ. ඉරි කෑලි, වැල් කෑලි වගේ. ඔයා දන්නවනේ ඉතින් මේවා ගැන. මේ හින්ද ඔයාගෙන් අහන්න ආවේ. මේ දන්නවනේ. ඒකක්ද? හරි බලමු මේ මට කොල්ල පොඩි වෙලාවක් දියන් මම මේ අපේ සුදු බණ්ඩ මාමත් එක්ක පොඩි වැඩක හිටියේ මේ උඹලා පොඩ්ඩක් බලන් ඉඳපන්කො මේක දිහා. හරි සීයේ මේ අපිට හදිස්සියක් නෑ සීයාගේ වැඩේ කරගෙන යන්න.
ඒකත් ඇත්ත තමා බං. උඹලට මොන හදිස්සිද බං? උඹලා මේ හැම වෙලාවම නට සෙල්ලම් කර එහෙර මෙහෙට ඇවිද ඉන්නුන්නේ. ඉඳවල්ල පොඩ්ඩක් මේක ඉවර කරන ගම්මම. සුදු බණ්ඩෝ එහෙනම් පටන් ගනින්කෝ. උඹේ වදන 1000න් බලන්න. මම කාශ්‍යප කොහොමද මගේ ගල මගේ තාක්ෂණය කළා උඹ කලබල ඒ අටෝ බලපංග බං ඒක වාසීනේ. අටෝ ඒකනේ බං මාත් බැලි අටෝ ඒක බං මරු හරි පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඔයා තාම අපේ සීයා කියන එක දැක්කේ නෑනේ. එහෙනම් සුදු බණ්ඩෝ මම පටන් ගන්නම්. උඹ ඕක ගහපන්. මොනරින් හස උඩින් මම දැංගලා යන්නේ මගේ ගලට උඩින් උඹ තම් බලලා ගත්තු බතල් මම කිව්වේ කොහොමද ඒක? ඒකනේ බං අඩෝ බලහන්කෝ බං සෙල්ලම් නෑ නේ බං. අඩෝ ආසියා බලහන්කෝ බං රාවණ රජුරු ගැන බඩු දැම්මින් කියන්නේ. ඒකනේ බං බලහන්කෝ බං සීලාගේ වැඩ බං සෙල්ලම් නෑ නේ බං. අඩෝ අපටවත් බෑ බං. ඒකනේ මල්ලි මම කිව්වේ බට්ටෝ ඕක දියන් සීයට. මේ දෙන්නේ සීයේ පොත පොඩ්ඩක් බලන්නකෝ. සුදු මහත්තයෝ පොත දිගාරාම බලන්න පොඩ්ඩක්. මට සිරි කොළුව මේ පට්ට පරණ පොතන්නේ බං. උඹ කොහෙන්ද බං උඹලට මේක හම්බුනේ? අඩෝ මේවා මේ බං ලේසියෙන් හම්බෙනේව නෙමෙයි. කොහෙන්ද හම්බුනේ බං? ඕක හම්බුනේ සීයා මේ චෝටියාලාගේ අම්මට හම්බෙලා තියෙන්නේ වත්තේ වලක්කාරද්දි. සීයා මොනවාද ඔකේ ලියලා තියෙන්නේ? ඔකේ ලියලා තියෙනවා සීයාට තේරෙනවද? ලියලා තියෙන්නේ කොළුවෝ මේ රජ කාලේ වුණ කතාවක්. ඒ කාලේ දැන් පරණ කතාවක් තමයි මේකේ තියෙන්නේ. මඹලට ඇහෙන්නේ කියවන්නද? අයියෝ බන් දැන් මේ කතන්දර අහන්නද බං? ආයේ මේ කතන්දර පොතක් නම් වැඩක් නැහැ. විසිකලා දාලා යමන් බං යන්න. කමන්නේ මේ සීයා කතන්දරේ කියාගෙන යන්නකෝ අපි අහන් ඉන්න. එහෙනම් කොල්ලෝ අහගනින් ඈ. ඔන්න මං කියනවා. ඒ කොහොමත් එක් කාලෙක රජවාසලක් තිබිලා තියෙනවා. ඒ රජවාසලේ පරණ මැරිච්ච මුතුන් මිත්තන් ඉන්නේ. එන්නේ ඒගොල්ලොන්ගේ මේ අතින් ආපු මේ මායා බෝංචියට වගේක් ගැන තමයි මේකේ තියෙන්නේ ලියලා. ටික කාලයක් කොහම යනකොට මේ රජවාසලේ හොරෙක් කෝක ගැන දැනගෙන ඉවරලා මායික හොරකම් කරනවා. හොරකම් කරලා එතන අට තියෙන අට පහක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. අට පහක් තිබිලා තියෙනවා. ඒකෙන් අට දෙකක් පැල කරලා තියෙනවා. වත් ඒකට මේ පැල කරලා මොනවත් වෙලා නැහැ. ඊට පස්සේ අනිත් පහවදා බලද්දි අනිත් රෑ වහිනවා කොහොම හරි. රෑ වැහැලි වෙලා අනිත් පහවදා බලද්දි අහස උසට විශාල තඩි මායා බෝංචි වැල් හැදිලා. ඒකේ උඩට නගින්න පටන් ගන්නවා මිනිස්සු. ඒ උඩට නැග්ගාට පස්සේ ඒකේ උඩ මාලියාවක් වගේක් තියෙනවා පේනවා. නිකන් ලස්සන දියැලි ගස් කොළන් අහස උඩ හිතන්නත් පුළුවන් ද කොළු එහෙම තියෙනවා කියලා අහසේ. ඒකනේ සීයේ. අහසේ කොහෙන්දනේ? අහසේ පොළවක් තියෙනයි හිතන්න අමාරුයි යා ඒක නම්. හිතන්න අමාරුනත් කොළු එහෙම තමයි මේ පොතේ ලියලා තියෙන්නේ. දැන් ඔබ හිතපන් දැන් අහස උඩ ඕගොල්ලෝ හිතන්නේ ලස්සන දේවල් විතරක් තිබ්බා කියලාද? අහස උඩ ඉඳලා තියෙනවා අපි වගේ 15 ගුණයක් විතර ලොකු යෝධයෝ. ඒ යෝධයෝ අර වැල දිගේ නැගපු මිනිස්සුන්වත් මරලා කාලා පල්ලෙහාට එනවා වැල දිගේ තව මිනිස්සු ඇති කියලා හිතාගෙන. පල්ලෙහාට එනවා දකින්න ගමේ කොල්ලෙක් ජැක් කියලා. ඒ කොල්ලා ඉක්මනට ගිහිල්ලා රජතුමාට කියනවා. රජතුමාට කිව්වට පස්සේ රජතුමා ඉක්මනට සෙබළුන්ට අණ කරලා සෙම්පතියන්ට එහෙම අණ කරලා ගේට්ටු ආලා ජායි යුද්ධ සීන්නෙන් ඉන්නේ දැන්. ඉතින් හාද යෝධයෝ ගොඩක් එනවනේ. කැටපෝල හතාගෙන ගින්දර මේවා කරගෙන ඊතල එහෙම තියාගෙන සෙබළුන් ඉන්නවා. ඊට පස්සේ කොහොමත් යෝධයොත් එක්ක හැප්පෙන්න අමාරුයි. යෝධයෝ ආවට පස්සේ මේ එක ඉන්නවා නිකන් අර සිටුවරෙක් වගේ. එයා කියනවා රජමාලිගාවේ එක තැනක තියෙන ඔටුන්නක් කියලා. ඒ ඔටුන්න දාගත්තට පස්සේ මේ කොළුව මේ මේකේ තියෙන විදිහට නම් ඒ මොකක්ද ඒ ඔටුන්නට බයයි කියලා තමයි තියෙන්නේ යෝධයෝ. කොහොම හරි ජැක් එක හොයාගෙන ඔළුවට දාගන්නවා.
ඔලුවට දාගත්තිත් ඉතින් ගොඩක් මිනිස්සු මැරිලා. ඒත් මේ අවසානයේ කොමාරි මේ පොතේ තියෙන විදිහට යෝධයෝ මේ ආයි වැලෙන් උඩට යනවා කියලා තමයි කියන්නේ. වැලෙන් උඩට ගියාට පස්සේ වැල කපලා දාලා තමයි කියන්නේ. වැල කපලා දාලා කියලා. සීයේ මේ එතකොට මේ යෝධයෝ අහසුඩ ඇති නේ තාම. අප්පට සිරියාවොත් එම අපි ඉවරයි. මේ පොතේ තියෙන විදිහට නම් ඇති සමහරක් විට. සීයේ එතකොට අර ඉතුරුණ මායා බෝංචියට තුන්ට මොකද උනේ? අඩෝ ඒකනේ බං. තව 3ක් ඉතුරුනා නේද? ඉඳපංකු මේ කතාව කියලා ඉවරනකම්. උඹලා ඉතින් ආයි මැදින් පයින්නවනේ. හරි හරි සීයේ කියාගෙන යන්නකෝ. ඉතින් ඊට පස්සේ දැන් අර මේ ඔක හොරගම් කරපු එක්කා ඉන්නෝනේ මාලිගාවෙන් හොරගම් කරපු හොරා. ඒ හොරත් මැරිලා. උගේ ගෙවල් ගාවනේ පැලුනේ උග. මායා බොංචි වැල. ඌවත් කොමාරි අර යෝධයෝ මරලා අර මේ මරපු වෙලාවේ. ඊට පස්සේ මේ ගෙදර ඉතිරි මිනිස්සු මේ උගේ කාමරේ තිබිලා හම්බෙලා තියෙනවා ඉතිරි මායා බොංචියට දුන. ඊට පස්සේ කායි රජමාලිගාවට බාර දීලා තියෙනවා ගිහිල්ලා. එතකොට සීයේ මේ රජමාලිගාවේ තාම තියෙනවද ඒක? මේ මායා බෝංචියට තුන. මේ පොතේ තියෙන විදිහට නම් කොළුවෝ මේ ඉතුරු මායා බොංචියට තුන බාර දීලා තියෙනවා මේ රජතුමා හාමුදුරු නමකට. මේ කන්දේ ඉස්සර අපේ ඔය තියෙන්නේ බං කන්දක් ඔය පන්සල් එහා පැත්තේ. ඔය කන්දේ ඉස්සර ඉඳලා තියෙන හාමුදුරු කෙනෙක්. පට්ට නුවණ තියෙන මිනිස්සු ගරු කරන හොඳ හාමුදුරු නමක් ඉඳලා තියෙනවා. ඒ හාමුදුරු නමට තමයි දීලා තියෙන්නේ බාර දීලා තියෙන්නේ. ඒ හාමුදුරු නම කොමාරි මේ ඔය කන්දේ උඩ ඉඳලා තියෙන්නේ මේ ගල් ගුහාවක තමයි ඉඳලා තියෙන්නේ. ඒ හාමුදුරු නම වැඩ ඉඳලා තියෙන්නේ. ඒ ගල් ගුහාවේ මේ තමයි තියෙනවා කියලා තියෙන්නේ. හාමුදුරුවෝ දැන් නම් අපවත් වෙලා ඒ රජ කාලේ හිටපු හාමුදුරු කෙනෙක්නේ. දැන් නම් අපවත් වෙලා කොළුවෝ ඉන්නේ. මේ පොතේ අවසානට ලියලා තියෙනවා කොළුවෝ මේ පොත හම්බෙන අයට තමයි ඒක විනාශ කරන්න කියලා තියෙන්නේ. හොයලා විනාශ කරන්න කියලා. නරක කෙනෙක් අතට ගියොත් ආයි දන්නවනේ මොකද්ද වෙන්න පුළුවන් කියලා. අඩෝ සීයේ මේ මට නම් බෑ ඕව හොයන්න යන්න. අම්බෝ ඔය මහ කැලේ සත්තු නයි පොළොංගු අම්බාන්ට ඉන්නා. සීයේ මේ අවසානට මොකද්ද මේ තියෙන්නේ මේ පිටුවේ? ඔය තියෙන්නේ කොළුව මේ හරියටම මේ මේක හාමුදුරුන්ගේ ගල් ගුහාවට යන මේක සිටියම් වගේ එක තමයි ඔය තියෙන්නේ. දැන් කට්ටියට හොයාගන්න බැරුණානේ. ඉතිරි කට්ටිය හොයන්න ගියා උක. උන්ට හොයාගන්න බැරි වුණා. ඔය පොතේ විතරයි ඒ සිටියම තිබිලා තියෙන්නේ. ඒ සිටියම තමයි යෝග. හරියටම යන පාර. ඔය පාරේ අද්දි හම්බෙනවා ගන්න කැල, මඩ වගුරු, දියලි, ගල් මේවා මොනවාද ආගාද වගේ මේවා තැන් හම්බෙනවා. පරිස්සමෙන් යන්න ඕනි. ආයි සත්තු සරපි කොටි වලස්සු සේරම ඉන්නවා. යන්න නම් අමාරු. ඉතින් ඕකට යනවා කියන්නේ ඉතින් ආයි එන එක ෂුවර් නෑ. බුදු අම්බෝ මම නම් යන්නේ ඇව බලන්න. අපේ අම්මා ඕවට ගිහිල්ලා මේ නිකම් බොරුවට මැරලා යනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න ආතලේ. ඔය පොතේ ඉතින් ඔහොම කතාවක් තමයි කොළුව තියෙන්නේ. මේ උඹලට ඕනේ දෙයක් කරපළන මම යනවා මේ මොනා කරත් පරිස්සමෙන් මේ මන් නාගන්න යනවා. දැන් ඵලයල්ලා ගෙවල් වලට. හරි හරි සී අපි යන්නම්කෝ මේ thank you මේ අර සීයා කියපු විදිහට ඒක හොයන්නේ යමන්ද බං අපි. උඹට පිස්සු දෙයක්ෝ මැරෙන්න ආසද? අඩෝ මේ අපි ඕක හොයමුද බං? මට යන්න හිතෙනවා බං හොයන්න. දැන් අපටනේ කොහොමත් බං ඕක අර මේ බාර දුන්නේ පොත හම්බෙන කාටනේ බං ඕක ගිහලා විනාශ කරන්න කියලා තියෙන්නේ. අපි තුන් දෙනා ගිහලා බලමුද බං? වැඩේ කරමුකෝ. උඹලා මොනවද කියන්නේ? අඩෝ උඹ කැමතිද වන් චූඩියා වාසී එහෙනම් යමම් මේ අපි ඔය කැලේම ඇවිදලා නෑනේ බං. පට්ට එක්ස්පීරියන්ස් එකක් බට්ට දැන් උඹ එන්නේ නෑනේ නම් ගෑණියෝ ඉන්නවනේ එන්නේ නෑනේ. හරි හරි යමන් ආයි. එත් එපා එනවා බං උඹලත් එක්කනම්.
අඩෝ වාසියා දැන් මචං යනවනම් අපිට මේ බඩුව ඕනි හාද නිකන් යන්න බෑනේ මේ සත්තු සර්පේ ඉන්නවා ගොඩක් දේවල් තියෙනවා බං භයානක දේවල් ඔය කැලයක් නේ බං අනික ලේසි වෙන මිනිහෙක් යන්නේ නැහැ බං ඕකට මේ සල්ලි කීයක් විතර දෙනවද බං උඹලා දෙන්න ගාව සල්ලි නම් බං මගේ අර කැටේ පොලේ ගහුවා නම් තියෙනවා බං රුපියල් 5000ක් විතර ගන්න. ඕක ෂේප් එකේ පොලේ ගහලා ගන්නවා බං. ඒ මාරුනේ බං මේ මංගාත් රුපියල් 3500ක් දොහෙත් තිබ්බ බං මේ වාසියා මේ බට්ටෝ උඹ ගාව කීයක් තියෙනවද සල්ලි? මංගාත් ඇති බං ඔය රුපියල් 500ක් විතර ඈකෝ උඹ ගාව රුපියල් 500ද බං තියෙන්නේ? කෝ බං උඹට අවුරුද්දට හම්බුනේ සල්ලි? ඒකනේ බං උඹ කිව්වේක උඹට රුපියල් 3000ක් දොහෙත් අවුරුද්දට හම්බුණා කියලා මොනවාද බං ඒවට කරේ අර සුමනේ මාමලයි කඩේ ගාව කැට ගැහුවනේ බං අවුරුද්දට මගේ සල්ලි කඩාගත්තා බං උන් ටික රුපියල් 500ක් බොහොම අමාරුවෙන් ඉතුරු කරගත්තේ හොඳ වැඩේ උඹට කැට ගන්න යනකොට ලොකුන් එක්ක. හරි බං දැන් ඒ වැඩක් නැහැ මේ මට පරක්කු වෙලා තියෙන ගෙදර යන්නත් ඕනි බං අම්මා මට එන්නේ කිව්වා ඉක්මනට දැන් ගියේ නැත්තම් ගුටිත් කන්න යනවා මේ උඹලා දෙන්නට ගිහිල්ලා මං කෝල් එකක් ගන්න හරි එහෙනම් ගෙදර ගිහලා කෝල් එකක් ගහපන් මාත් යනවා ගෙදර බං. මේ අර කියන්නේ නැද්ද බං උඹලට අමතකුණා අප්පඩේ තා පොඩ්ඩේ අමතක වෙනවා චූටි අඹ කියපන් මේ කතාවේ ඉතුරු ටික බලන්න. ඔයාලා අපිව subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. වීඩියෝ එක තව දවස් දෙකකින් දානවා. මේ මතක් කරලා ලයික් එකකුත් දාගෙන යන්නෝ වීඩියෝ එක ගැන මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න